ගිහාන් කියන්නේ අනුලගේ ආදරවන්තයා. ගිහාන් අනුලට පෙම් කැරුවේ තමන්ට ආදරය කරනවා වගේ. ඔහොම ඉන්නකොට ගිහාන්ට හදිස්සියේ පිටරට යන්න සිද්ධ වෙනවා. ගිහාන් පිටරට යනවට අනුල කොහෙත්ම කැමති උනේ නැහැ. නමුත් ගිහාන්ගේ අම්මයි තාත්තයි ගිහාන්ව රට යවන්නම ඕන කියලා තීරණය කරලා තිබුණා. ගිහාන් රට යන දවසේ ගිහාන්ව එයාපෝට් එකට දාන්න අනුලත් ඇවිත් හිටියා. ගිහාන් රට යනවා කියලා අනුල ඉකිගගහ අඬන්න පටන් ගත්තා. ගිහාන්ගේ හොඳම මිතුර රුවනුත් එදා ඇවිත් හිටියා. ගිහාන් රුවන්ට කතා කරලා කිව්වා මචන් උඹව මට විශ්වාසයි මම කවදා හරි එනකම් අනුලව බලා ගන්න කියලා. රුවන් ඒකට එකඟ වුණේ හරි කැමැත්තෙන්. එදා දවසේ ගිහාන්ව පිටත් කරලා සියලුම දෙනා ගෙවල් වලට යන්න පිටත් වුණා. අනුල එදා ගෙදර ගියේ හරිම දුකින්. රුවන් අනුලට කතා කරලා කිව්වා ගිහාන් ගිහාම මම ඉන්නවා. ගිහාන් එනකම් මං ඔයාව බලා ගන්නම් කියලා. අනුල රැකියාව කළේ කටුනායක. රුවනුත් මීගමු ප්‍රදේශයේ රැකියාවක් කළා. අනුලව හැමදාමත් ගිහාන් ගැන රුවන්ට කියන්න පටන් ගත්තා. ඔය විදිහට මාස කිහිපයක් යනකොට රුවන්ට අනුල කෙරෙහි ආදරයක් ඇති වුණා. දවසක් අනුල රුවන්ට කතා කරලා කියනවා ගිහාන් මට දවස් කිහිපයකින් කෝල් කරේ නැහැ කියලා. එතකොට රුවන් අනුලට කියනවා අනුලා ගිහාන් වාට ආදරේ නම් රට යනවද මම ඔයාව බලා ගන්නම් කියලා. දවසක් රුවන් අනුල හම්බ වෙන්න ඇවිත් අනුල එක්ක රෑ එළි වෙනකම් කරන්න ඕන සියලු දේ කරනවා. ටිකින් ටික අනුල ගිහාන්ව හිතින් ඈඩ් කරන්නට පටන් ගන්නවා. ඒ වෙනකොට අනුල සහ රුවන් අතර ආදර සම්බන්ධය හොඳටම දුර ගිහින් තිබුණා. අවුරුද්දකට පමණ පස්සේ ගිහාන් අනුලට කතා කළා. අනුලා මම අවුරුද්දක් විතර හිර ගෙදර හිටියේ. මේ රටේදී මගෙන් වැරද්දක් වුණා. ඒ නිසා මට හිරේ යන්න වුණා. මම අද තමයි නිදහස් වුණේ. මම ලංකාවට එනවා. මම ආපු ගමන් ඔයාව බඳිනවා. ඇවිත් විස්තරේ කියන්නම්. අනුලට අදහ ගන්න බැරි වුණා. අනුල කෑ ගහමින් හඬන්නට පටන් ගත්තා. කෝ රුවන් හම්බුනේ නැද්ද? මම රුවන්ට කිව්වා මට වෙච්ච දේ ඔයාට කියන්න කියලා. කිව්වේ නැද්ද? මම එදා ඔයාට කෝල් ගත්තා. ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. ඒ නිසායි රුවන්ට කිව්වේ ගිහාන් කිව්වා. අනුල තවත් අඬන්න පටන් ගත්තා. මම රැවටුණා ගිහාන්. මම රැවටුණා. රුවන් මාව රැවට්ටුවා. ඔයා ඉන්න මගේ මැනික. මම හෙට එනවා. මම එනකන් ඔයා ඉන්න. මගේ පණ. අනුලා එහෙම කියලා ගිහාන් කිව්වා. අනුල ඒ වෙනකොට රුවන් එක්ක පැටලිලා කසාද බැඳා වගේ ජීවත් වෙනවා. එදා රාත්‍රියේදී රුවන් අනුලා ඉන්න කාමරයට ආවා. අනුලා සියලු දේ රුවන්ට කිව්වා. රුවනුත් අනුලට ඇත්තටම ආදරය කරමින් හිටියා. මට ඔයා එපා. හෙට ගිහාන් එනවා. මම යව කසාද බඳිනවා. වෙච්ච හැමදේම මම දන්නවා. ඒත් මාව කසාද බඳින්න ගිහාන් එනවා. ඔයා යන්න මට ඔයා එපා. ඔයා මව රැවට්ටුවා. අනුල කිව්වා. රුවන්ටත් ඉවසුම් නැතුව ගියා. ඉටි රූපයක් වගේ ලස්සන අනුල අහිමි වෙන එක දරා ගන්න රුවන්ට බැරි වුණා. එදා රුවන් අනුලව කෑලි කෑලි කපලා කාමරේම මරා දැම්මා. පහවදා රටේ ඉඳලා ආපු ගිහාන් අනුලව බලන්න බෝඩින් කාමරේට ආවා. බාගෙට වහලා තිබුණ දොර ඇරලා අනුල කියලා දොර තල්ලු කළා. ගිහාන් දකින්න දැක්කේ ලේවිලක් මැද වැටිලා හිටපු අනුලවයි. එවෙලෙම තම යහළුවා හොයාගෙන ගිය රුවන් හමු වෙලා සියල්ල දැනගත්තා. රුවන් සියලු දේම කියලා රුවන් කිව්වා මම අනුලව මරා දාපු විදිහ. එවෙලෙම තමන්ගේ යාළුවව හොයාගෙන ගිය ගිහාන් රුවන් හමු වෙලා සියල්ල දැනගත්තා. රුවන් සියලු දේ කියලා තමන් අනුලව මරා දාපු විදිහත් ගිහාන්ට කිව්වා. ඒක අහපු ගිහාන් රුවන්වත් අනුලව මරා දාපු විදිහටම මරා දැම්මා. අවසානයේ ගිහාන් හිරේ ගියා. අහිංසක අම්මගේ තාත්තගේ සියලු බලාපොරොත්තු සුන් වෙලා ගියා. ඔබටත් මෙවැනි ප්‍රශ්න ඇති. ඒත් ටිකක් ඉවසලා කටයුතු කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ රුවන්ට සහ ගිහාන්ට වෙච්ච දේමයි.